හයි කොහොමද ඉතින් මං වොයිස් කරන පළවෙනි බ්ලොග් එක හොඳයිද කියලා නම් දන්නේ නැහැ. පුළුවන් විදියට කරනවා. දැන් නම් අපිට උදේ අද ඉතින් කාලෙකට පස්සේ අපි දෙන්නම ඉන්නවා. මොකද ඉතින් හැමදාම මම නැගිටිද්දී හස්බන්ඩ් නැහැ ගෙදර. එයා උදේම වැඩට යනවා. මම ඉතින් අද නැගිටින්න පොඩ්ඩක් පරක් වුණා අපි දෙන්නම ඉන්න නිසා. දැන් ඉතින් අපි දෙන්න කොෆි එක බොන්න යන්නේ. අද පොඩ්ඩක් වැස්සත් එක උලඟ තියෙන දවසක්. ඒ නිසා මම එයාට පොඩ්ඩක් රික්වෙස්ට් කරා අපි එළියට ගිහිල්ලා කොෆි එක බොමුද කියලා. එයාට ඉතින් කැමති වුණා. ඉතින් එළියට යන්න බෑ වැස්ස නිසා ෂේප් එකේ උතන්ට එලා අපි කොෆි එක බිව්වා. දැන් ඉතින් අපි දෙන්න එකතු වෙලා බ්‍රෙක්ෆාස්ට් එකටත් කාලා හදාගෙන අද ඉතින් ජිම් දවස ජිම් එකට යන්න තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉතින් උදේට පැස්ට කන්න බැරුවේ. ඒක හදලා අපිට අගාරුඩට ගිහින් ලෑස්ති වෙන්න ඕනේ. ඒ අතර ඉතින් පොඩි රණ්ඩුත් තියෙනවා මේ වගේ. ලොකු ටයිම් එකක් නැති නිසා මම රයිස් කුකර් එකේම පැස්ට එක තියෙනවා. ඒකට හැදිලා ඔෆ් වෙනවනේ. ඒක මට ලේසි. නෝමලි මම ජිම් එකට යන්න කලින් කෙසෙල් ගෙඩියක් කනවා. අද ඉතින් කිවි තිබුණා ගෙදර. ඒ නිසා මම හිතුවා ඒකත් හොඳයි කියලා දාගන්න එක. අපි දෙන්නම ඉතින් මේක කන නිසා එයාගේ ෆේවරිට් පීනට් බටර් එකත් එයා දාගත්තා ඔය. අනේ ඉතින් ලොකු එකක් ගෙදර තියෙනවා. මොකද අපි දෙන්නම ෂුගර් කන්නේ නැති නිසා. බලන්න ඉතින් පීනට් බටර් එක නම් ඒක එතනම තියලා ගිහිල්ලා. දැන් මං ඉතින් උඩට ආවා. මොකද මං කාමරය අස් කරලා නැහැ. මං බෙඩ්ෂීට් ටික හොදන්න දැම්මා. දැන් ඉතින් මෙහෙම තියන්න බැරි නිසා මං පොඩ්ඩක් ලස්සනට හදා ගන්නවා. මොකද වීඩියෝ එකට කැතට පේන්න බැරි නිසා. ඔය යාළුගේ අම්මා කියන්නේ මම ලස්සන වෙලා කියලා. මම ඉතින් ටක් ගාලා ලෑස්ති වෙනවා. මොකද මට තමයි ලොකු වෙලාවක් යන්නේ. එයානම් ටක් ගාලා ලෑස්ති වෙන නිසා. සීතල දවසක් නිසා මම හිතුවා පොඩක් දිගට ඇඳන් යන්න ඕනි කියලා. දැන් ඉතින් මෙයාට ඇඳුම් ටික ඔක්කොම හොයලා දෙන්න ඕනේ. මං හොයලා දෙන එකට එයා කැමති වෙන්නත් ඕනේ. ඒ නිසා තමයි ඔය අහහ කරන්නේ. තනියම වැඩක් කරගන්න බෑ ඔය පේනවනේ. දැන් ඉතින් ඔන්න අපි දෙන්නට පරක්ක වෙලා තියෙනවා. අපි දෙන්න කෝලම් කර හිටියා. දැන් පරක්ක වුණා. ඉක්මනට කාලා අපි යන්න ඕනේ. මොකද අපේ සෙෂන් එක තියෙන්නේ 3යි කාලට. දැන් වෙලාවත් මං හිතන්නේ 3යි. අපි වෝම් අප් එක කරන්නත් ඕනි. අපිට ජිම් එකට යන විනාඩි 10ක් වගේ යන්නේ. මොකද අපේ ගෙවල් තමයි ජිම් එක තියෙන්නේ. මෙයා ඉතින් අපි විනාඩි 5න් වගේ එක්කන් යනවා. දැන් නම් ඉතින් මේ අපේ සෙෂන් එක ඉවර වෙලා අපිට 30 minutes වගේ සෙෂන් එකක් තියෙන්නේ. ඒක ඉවර කරලා එයා කියලා යන ටික අපි ළඟට කරනවා. ඒ ටික තමයි කර ඉඳලා දැන් නම් ඉවරයි. දැන් අපි ගෙදර යනවා. හවස වැඩ තියෙන දවසක් නම් අපි කලින් ජිම් එකෙන් එනවා. අද ඉතින් ජිම් එකේ ටික වෙලාවක් අපි දෙන්න හිටියා. ඔව් කිචන් එක නම් පොඩ්ඩක් පිළිවෙල නැහැ. මොකද මම අදහස් කරනවා ඊයේ අපි බඩු ගෙනාවේ. දැන් ඉතින් කල්ප් කරලා ආවා. ඒ වගේම දැන් කණ්ඩත් ඕනි. ඊට කලින් වතුර එකක් බීලා අපි දෙන්න කන්න ලෑස්ති වෙන්නේ. කාලේ ඉරේලා අපි දෙන්නගේ පොඩ්ඩක් අස් කරන්න හදන්නේ. මොකද මෙහි ඉන්ස්පෙක්ෂන් එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් පිළිවෙලට විතර හදලා තියන්න ඕන එයාලා එද්දි. ඉතින් මොන වැඩේ කරන්න පුළුවන් මියුසික් ඕනනේ. ඒ නිසා සින්දුවක් හදන්න හදන්නේ. ඔව් එයාගේ ටවල් එක එයා ගත්ත තැනින් තියෙනවනේ. ඒ නිසා තමයි හැමතිස්සෙම ඇඳුම් තියෙන්නේ. මගේ ඉතින් ආසම වැඩේ බෙඩ්ෂීට් දාලා ඇඳ හදන එක. මොකද මට එක රැල්ලක්වත් තියෙන්න බෑ නිදාගනිද්දී. ඒ නිසා මං ඉතින් හරිම ආසාවෙන් මගේ ඇඳ හදනවා. මං වැඩිපුරම ඉන්න තැනනේ. ඉතින් මෙහෙට සම වින්ටර් ඉවරයි. වින්ටර් ජැකට් ගන්නවා. ආයෙ ගන්නවා. මෙහි වෙදර් එක හරිම වෙනස්. උදේට වහිනවා ආයෙ දවල්ට රස්නේ. ආයෙ රැට සීතලයි. පිලෝ කේසස් මාරු කරන්න හිතාගෙන මං ගිහිල්ලා කේමාර්ට් එකෙන් පිලෝ කේස් ගෙනාවා. ඒක ගෙනත් තියෙන්නේ වර්ග 2කින්. ඉතින් මං ලස්සනට ඇරේන්ජ් කරා අවුලක් නැහැ ෂේප්. මේ තියෙන අපේ මේන් බාත්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකේ තමයි අපි කලින් හිටියේ. මේ තියෙන්නේ අනිත් අපේ ගෙදර තියෙන අනිත් කාමරේ. ඒකේ ලස්සන view එකක් තියෙනවා. ඒ කාමරේට මම හරිම ආසයි. නමුත් මාස්ටර් බෙඩ්රූම් එකේ ඉන්න ඕන නිසා ඒකේ ඉන්නවා. මේකේ කවුරුත් නැහැ. යාළුවෙක් આવුත් මේකේ ඉන්නවා. මේ තියෙන්නේ ලස්සන view එක. අද හුළඟ දවසක්. ඒ නිසා මාරම හුළඟක් තියෙන්නේ. පහනක් නෑ ඉතින් ඒ නිසා මං හඳුන්කුරු තමයි පත්තු කරන්නේ. ලංකාවේ හඳුන්කුරු ඉතින් හරි සුවඳයිනේ. ඒ නිසා මුළු ගේම සුවඳයි. දැන් ඉතින් උඩ වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ පල්ලෙහා වැඩ. දැන් උයන ටික. මුලින්ම ඉතින් ඔළුව නිදහස් කරගන්න ඕන නිසා ගෙනාවු බඩු ටික අස් කරන්න හැදුවා. මේක අස් කරද්දී මෙයා කිව්වා යාරට උයන්නම් මට මේ ටික අස් කරන්න කියලා. ඉතින් හස්බන්ඩ් එහෙම කිව්වම දෙපාරක් නොහිත මං කෝ හරි කියලා. දැන් ඉතින් මෙයා ඒක හදනකම් මම නිදහසේ මේ ටික අස් කරගන්නවා. පොඩි වදයකුත් දෙන්න ඕනේ. ආ ඉතින් එහෙම වැඩක් කරද්දී දැන් ඉතින් ඔක්කොම හදාගත්තා. දැන් ෆ්‍රිජ් එකට ඒ ටික දාලා
මගේ වැඩ ඉවර කරන්න කිව්වට ඉතින් මට ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. කොතන මොන දේ කරත් එයාගේ සයිඩ් සපෝට් එකට මං අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. ඒක තමයි ඉතින් එයා මගෙන් ඉල්ලන එකම දේ. ඉතින් හරි ආසාවෙන් තමයි එයාගේ වැඩ ටික කරන්නේ. දැන් ඉතින් එයා හදපු රසම රස කෑම එක රස විඳින්න තමයි අපි දෙන හදන්නේ. ඇත්තටම ඉතින් එයා කෑම හරි රසයි. ආයෙ ඉතින් කියන්න දෙයක් නැහැ. එයා කාලේ නිදා ගන්න ගියා. මොකද එයා මනට කන කෙනෙක්. මම ඉතින් හිමීට කාලෙද්දි රෑ වෙනවා. හොඳටම හුළඟ දවසක් ඇහෙනවනේ සද්දේ. ඉතින් මට හිතුණා හොට් බාත් එකක් දාලා නිදා ගන්න කොහොඳයි කියලා. එහෙනම් මම යනවා. බයි බයි.